අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි, ඔබ ශ්‍රී ලංකා භූමියට ආගන්තුකෙකු නොවේ. අපේ මාතෘ භූමිය පිළිබඳ ඔබ තුළ ඇති හෘදයාංගම බැඳීමේ පරිමාව අවස්ථා 4කදීම ඔබ සාක්ෂි ලෙස සටහන් කර තිබෙනවා. කලාපීය බලවතුක පමණක් නොව ගෝලීය වේදිකාවේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවේ නැගීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. අපි ආගන්තුක සත්කාරයට ඉතාමත් කැමැති පිරිසක් වන අතරම අපි සියලුම අමුත්තන් උණුසුම් ලෙස වැළඳ ගන්නවා. ඒ අතුරින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිටින මිතුරන් අපගේ හදවතේ උණුසුම්ම තැනින් වැළඳ ගන්නා බව මම සිහිපත් කරනවා. කුඩා නමුත් උණුසුම් හදවත් ඇති මිනිසුන් පිරුණු මේ ආශ්චර්යමත් දිවයින වෙත ඔබගේ රටේ ජනතාව නැවත නැවතත් පැමුණු දැකීම අපගේ අපේක්ෂාවයි. අපි සෑම විටම අපේ මිතුරන්ට කියන දෙයක් තමයි නැවත එන්න කියලා. අපගේ හදවත් ඔබට සාදරයෙන් පිළිගැනීමට සූදානම්. අගමැතිතුමනි, සම්භාව්‍යනි අමුත්තනි, පහත සඳහන් දේ සඳහා අපගේ සුබ පැතුම් ප්‍රකාශ කිරීමට මහා එක්වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අතිගරු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ යහපත් සෞඛ්‍යය, ඉන්දිය ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය හා අපගේ රටවල් දෙක අතර නිරන්තරයෙන් වර්ධනය වන සහයෝගීතාවය සහ මිත්‍රත්වය මේ උදාර අපේක්ෂාවන් වෙනුවෙන් අපි ඒක අරමුණකින් උණුසුම් හදවතින් ආශිර්වාද කරමු. ස්තුතියි.